අපි දැක්ක දැන් අර මේ අනුරාධපුර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් දැන් මේ බන්ධනාගාර නිලධාරියාගේ වැඩ තහනම් කිරීමක් සිදු කරලා තියෙනවද කොහොමද අපිට තුෂාර උපුල්දෙනිය මහත්මයාත් කියනවා කියලා මාධ්‍ය වාර්තාවල දැන් ඒක කරුණු කාරණා ඇතුලේ හරි පැහැදිලි ඒක ජනාධිපතිවරයාගේ ක්‍රියාවක් නොවන බවත් ඔහුගේ ලයිස්ට්ුවේ නොසිටි පුද්ගලයෙක් බවත් ඒ අනුව දැනට ඒ නිලධාරී තාන්ත්‍රයකින් ඇතිවෙච්ච නොසලකිලිමත් ක්‍රියාවක් පදනම් කරගෙන තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා බන්ධනාගාර දෙපාර්තමේන්තුව. කාගේද? කැබිනට් මණ්ඩල තීරණයක් අරගෙන තියෙනවා කියලා. පැහැදිලිව. ඒ සම්බන්ධ පොඩ පැහැදිලි කිරීමක්. පැහැදිලි ජනාධිපතිවරයා සම්බන්ධ ක්‍රියාවක් නොවන බව. Master the corporate world. Join IIT. Register now. ඒ අනුව මේ පරිපාලනයට අදාළ ක්‍රියාවක් ඒ පරිපාලනයට අදාළ ක්‍රියාව සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගත යුතුයි කියලා රජයක් විදිහට තීරණ අරන් තියෙනවා. අදාළ බන්ධනාගාර අර සිරකරුවා නැවතත් බන්ධනාගාරගත කරන කොහොමද ඒක වෙන්නේ මේ පරීක්ෂණයෙන් පස්සේ. එතකොට දැන් මේ සිද්ධිය සම්බන්ධව අපි දැක්ක සමාජ මාධ්‍යෙම යනවා මේ වසන්ත සමරසිංහගේ සම්බන්ධතාවයක් තියෙනවා කියලා මේ ඒ සම්බන්ධව කිසිසේත්ම නැහැ ප්‍රතික්ෂේප කරනවා ඒවා මේ සමාජ මාධ්‍ය කතාව. කිසිම සම්බන්ධයක් නැහැ. තුෂාර උපුල්දෙනිය මහත්මයාගේ වැඩ තහනම් කිරීම සම්බන්ධව අපිට තරාතිරමක් වැඩක් නැහැ. ඊට අදාළ වැරදිකරුවෙක් ඒකට වගකිය යුතුයි නම් ආයතන සංග්‍රහය ඇතුළේ සහ වෙනත් නෛතික ක්‍රියාමාර්ගය ඇතුළේ අපි ඒ දේ කරනවා.